සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. කිං සච්ච මග්ග YouTube නාලිකාව තුලින් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අද අපි සාකච්ඡා කරන්නේ ಭಾರತයේ පහළ වූ විශිෂ්ටතම ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යයෙකුසේ තම නාමය සඳහන් කරන්නට සටහන් කරන්නට සමත් වූ අශෝක අධිරාජ්‍යයා පිළිබඳව ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ පමණ ಭಾರತයේ පහළ වී වර්තමානයේ පවා සාකච්ඡා කෙරෙන තරමේ විශාල වැඩ කොටසක් සිදු කොට නික්මී ගිය ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයෙක් විදිහට අශෝක අධිරාජ්‍යාව අපිට හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ලාංකිකයන් හැටියට අපගේ සම්ප්‍රදාය සහමුලින් වෙනස් කළ මහින්දාගමනය සිද්ධ වෙන්නට ප්‍රධාන සාධකයේ බවට පත් උනේත් අශෝක අධිරාජ්‍යයා සහ ඔහු විසින් බුදුදහමට දක්වන ලද අනුග්‍රහය නිසාම සිදු කළ 3 වන ධර්ම සංගායනාව. ඉතින් විශේෂයෙන්ම අපි ගත්තම අශෝක අධිරාජ්‍යයා අයිති වන්නේ මෞර්ය අධිරාජ්‍යයට. මේ මෞර්ය අධිරාජ්‍යය ආරම්භ කරන්නට යෙදුනේ අශෝක රජතුමාගේ සීයා එහෙම නැත්නම් චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජ්‍යයා විසින්. ඊළඟට ඔහුගේ පුත්‍රයා බින්දුසාර රජතුමා රජ වෙනවා. බින්දුසාර රජතුමාගේ පුත්‍රයෙක් ලෙස තමයි පසුකාලීනව අශෝක අධිරාජ්‍යයා ಭಾರತයේ මෞර්ය අධිරාජ්‍යයේ පාලනය සියතට ගන්නෙ. කොහොම වුණත් මේ මෞර්ය අධිරාජ්‍ය පිළිබඳව අධ්‍යයනය කරන්නට අපිට අවශ්‍ය කරන සාධක රසක් තිබෙනවා. පුරාණ හා මහා කාව්‍ය ග්‍රන්ථ, රාජ තරංගනීය, දිව්‍යාවදානය, අර්ථ ශාස්ත්‍රය වගේ ග්‍රන්ථ, ඒ වගේම මිගැස්තීනිස්, ස්ත්‍රාබෝ, ප්ලීනි, ඒරියන්, ප්ලූටා, ජස්ටින් වැනි ග්‍රීක ලේඛකයන්ගේ කෘතිත් ඉන්දියාවේ ඉතිහාසයේ විශේෂයෙන් මෞර්ය අධිරාජ්‍යයේ ඉතිහාසය ගොඩනගන්නට භාවිතයට ගන්නට පුළුවන්. ඒ වගේම ලංකාවේ දීපවංශය, මහා වංශය, මහා බෝධි වංශය වගේ සාහිත්‍ය කෘති, ඒ වගේම බෞද්ධ හා ජෛන ධර්ම ග්‍රන්ථ අශෝක අධිරාජ්‍යයා විසින් සිය ජීවමාන කාලයේ පිහිටවපු සෙල්ලිපි සහ පුරාවිද්‍යාත්මක සාධක බොහෝමයක් අදටත් මේ රජවරු පිළිබඳව ඉතිහාස කතාව ගොඩනගන්නට ශේෂ වෙලා පවතිනවා. කොහොම වුණත් මෞර්ය අධිරාජ්‍ය පිළිබඳව නොවේ අපේ සාකච්ඡාව අශෝක රජතුමා පිළිබඳව. අශෝක කියන නමේ තේරුම තමයි ශෝක නොකරන්නා කියන අර්ථය. විශේෂයෙන්ම බින්දුසාර රජතුමාගේ කාලයේදී තක්ෂිලාවේ කැරැල්ලක් ඇතිවිච්ච බවත් අශෝක විසින් එය මර්ධනය කරපු බවත් දිව්‍යාවදානයේ සඳහන් වෙනවා. ඒ වගේම ටිබෙට් ජාතික ලේඛකයෙක් වෙච්ච තාරානාථ පවසන ආකාරයට බින්දුසාර සහ චාණක්‍ය යන දෙදෙනා රජවරුන් කිහිප දෙනෙක් පරදවා නගර 16ක් අත්පත් කොටගත් බවත් සඳහන් වෙනවා. බින්දුසාර රජතුමාගෙන් පස්සේ ක්‍රිස්තු පූර්ව 273 දී අශෝක රජකමට පත් වුණත් ඔහු නිල වශයෙන් රාජ්‍යත්වයට පත් වූ බව සඳහන් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 269 දී. එසේනම් මේ කාලවකවානු දෙකම ඊටම වැදගත්. මේට හේතුව තමයි ඉතිහාසය අධ්‍යයනය කරනකොට මේ කෘතිවල සඳහන් වන කාරණාවක් තමයි අශෝක අධිරාජ්‍යයාට රජකම ලබා ගන්නට විශාල අභියෝග ප්‍රමාණයක් තිබූ බව. දිව්‍යාවදානයට අනුව බින්දුසාර රජතුමා විසින් තමන්ගේ සුසීම නම් පුත්‍රයෙකුට සිහසුන ලබා දීපු බව සඳහන් වෙනවා. ඒ වගේම බින්දුසාරගේ ඇමතිවරු රැස් වෙලා අශෝක පත් කරපු බව සඳහන් වෙනවා. ඒ වගේම
බින්දුසාරගේ අග්‍රාමාත්‍යවරයෙක් වෙච්ච රාධගුප්ත රාජ්‍යය ලබා ගන්නට අශෝකට උදව් කරපු බව සඳහන් වෙනවා. ඒ වගේම බින්දුසාර රජතුමාගේ මරණය සිද්ධ වෙච්ච වෙලාවේ අශෝක කුමාරයා තක්සිලාවේ හිටපු බව සාධකානුව පේනවා. ඒ වගේම විශේෂයෙන් මහා වංශයේ සඳහන් වෙන තොරතුරු වලට අනුව සිය වැඩිමහල් සහෝදරයා මරා දැමූ බව සඳහන් වෙනවා. දීපවංශයේ සඳහන් වෙනවා ඔහු සොහොයුරන් 99 දෙනෙක් මරා දැමූ බව. තාරානාථ පඬිවරයාට අනුව අශෝක සොහොයුරන් 6 දෙනෙක් ඝාතනය කළ බව සඳහන් වෙනවා. මේ විවිධ ලේඛන අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලි වෙන දෙයක් තමයි කොහොම වුණත් රජගෙදර ඇතුළින්ම අශෝකට රජකමට ඒමට අභියෝගයක් තිබුණු බව. ඉතින් මේ බහුතරයක කියන පරිදි සොහොයුරන් යම් ප්‍රමාණයක් අනිවාර්යෙන් ඝාතනය කොට ඔහු රජකමට පත් වූ බව පැහැදිලි. ඉතින් එහිදී මේ සුසීම කියන වැඩිමහල් සහෝදරයාව ඝාතනය කරන්නටත් ඇති බව අපිට පෙනී යනවා. මේ සාහිත්‍යවල මෙවැනි විවිධ පැති කීපයකින් මේ පැමිණි අභියෝග පිළිබඳව සාකච්ඡා වෙනවා. ඒ වගේම අශෝකගේ 5 වෙනි ගිරිලිපියට අනුව ඔහු සිය සොහොයුරන්ගේ දරු පවුල් රැකබලා ගන්නා ලෙස නිලධාරීන්ට නියෝග කරලා තියෙනවා. බෞද්ධ ග්‍රන්ථවලට අනුව චණ්ඩාශෝක යනුවෙන් ඔහුව හඳුන්වලා තියෙනවා. ඒ වගේම තාරානාථ ඔහුව හඳුන්වලා තියෙන්නේ කාමාශෝක කියන නමින්. බොහෝ වෙලාවට අශෝකව ධර්මාශෝක බවට පත් කරන්නට ඇත්තේ බෞද්ධ සාහිත්‍ය විසින් බව සාහිත්‍ය අධ්‍යයනය කරනකොට අපට හෙළි වෙනවා. ඒ වගේම අශෝක රජතුමා පිළිබඳව සාධක ගොඩනගන්නට මූලාශ්‍ර පිළිබඳව අපි සොයා බලනකොට අශෝක විසින් නිකුත් කරන ලද ලිපි 33ක් හොයාගෙන තිබෙනවා. මේවා බොහෝමයක් බ්‍රාහ්මී අක්ෂර ඒ වගේම ස්වල්පයක් ප්‍රාකෘත භාෂා විශේෂයකින් රචනා කරලා තිබෙනවා. මේවා මාන්සේරා, කල්සි, ගිරිනාර්, සොපාරා, දවුලි ආදී ස්ථානවල ඒ වගේම ටැම් ලිපි 7ක් ඔහුගේ හම්බ වෙනවා. ඉතින් මේ බොහෝ තැන්වල මේ ලිපිවල ප්‍රියදර්ශීන් කියන නමින් තමයි ඔහුව හඳුන්වලා තියෙන්නේ. මස්කිසෙල් ලිපියේ පමණක් අශෝක කියන නම සඳහන් වෙනවා. මේ ප්‍රියදර්ශීන් කියන නාමය භාවිතා කළේ අශෝකට බව ලංකාවේ වංශ කතා අධ්‍යයනය කරනකොට පෙනී යනවා. සාහිත්‍ය මූලාශ්‍ර තවත් අධ්‍යයනය කරනකොට අනාවරණය වෙන දෙයක් තමයි අශෝක ඔහුගේ ළමා කාලේ පිළිබඳව ලොකු තොරතුරු ප්‍රමාණයක් හොයන්නට මේ වගේ නැතත් උදේනී පුරවරයෙහි උපරාජයා වශයෙන් කාලයක් කටයුතු කරපු බව සඳහන් වෙනවා. ඒ වගේම පසු කාලීන පොත්වල ඔහු ගාන්ධාරයේ උපරජු වශයෙන් සිටපු බව සඳහන් වෙනවා. තක්සිලාවේ කැරැල්ලක් මැඩලීමට අශෝකව යවාපු බව අශෝකාවදානයේ සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට තමයි සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක ආදී මූලාශ්‍ර වලින් අශෝක රජතුමා පිළිබඳව කටයුතු සඳහන් වෙන්නේ. ඒ වගේම ඔහු බෞද්ධයෙක් බවට පත් වුණේ නිග්‍රෝධ නම් සාමණේරයන් වහන්සේගේ ආකල්පවලට පැහැදී බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. කොහොම වුණත් අශෝක අධිරාජ්‍යයාගේ ජීවිතයේ නොමැකෙන සන්ධිස්ථානයක් තමයි ඔහු විසින් සිද්ධ කරන්නට යෙදුණු කාලිංග සටන. මේ කාලිංග සටන පසු කාලීනව ඔහුගේ ජීවිතයේ මහා වෙනසකට ලක් වුණා. අපි ඒ පිළිබඳව කතා කරන්නට පෙර අශෝක අධිරාජ්‍යයාගේ ව්‍යාප්තිය පිළිබඳව අපි සාකච්ඡා කළොත් උතුරින් හිමාලය දක්වා ව්‍යාප්ත වෙලා තිබුණා. නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ කොටසක් ඇතුළත් වෙලා තිබිච්ච බව තහවුරු වෙනවා. නැගෙනහිර දිශාවෙන් බෙන්ගාලය දෙක් පැවති බවත් දකුණෙන් ඉන්දියාවේ මයිසෝර් ප්‍රදේශයේ චිතල්ද්‍රක් දිස්ත්‍රික්කය දක්වා පැතිරී පැවති බවත් සඳහන් වෙනවා. ඒ වගේම දෙවන හා 13 වන අශෝක ලිපිවලට අනුව ඔහුගේ අධිරාජ්‍ය චෝල, පාණ්ඩ්‍ය, සතිය පුත්‍ර හා කේරළ පුත්‍ර තෙක් විහිදී තිබුණු බව සඳහන් වෙනවා. මේ විදිහට තමයි අශෝක රජතුමා පිළිබඳව අපිට මූලික තොරතුරු හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ
ධර්මදූත සේවාවක් ඔහු විසින් ව්‍යාප්ත කළ බව සඳහන් වෙනවා. ඒ අනුව ඒ රටවලුත් සංස්කෘතිකමය වශයෙන් ඉන්දියාවට විශාල නැමියාවකින් කටයුතු කරන්නට ඇති බව පැහැදිලි. තුන්වෙනි ධර්ම සංගායනාව පිළිබඳ පූර්ණ විස්තරයක් අපගේ කිං සච්ච මග්ග YouTube නාලිකාවේදී ඔබට තුන්වෙනි ධර්ම සංගායනාව නමින්ම නරඹන්නට හැකියාව තියෙනවා. අශෝක රජතුමා සිද්ධ කරපු කාලිංග සටන පිළිබඳව අපි අවධානය යොමු කළොත් ඔහුගේ 13 වෙනි ශිලාලේඛනයේ ඔහු මෙසේ සඳහන් කරනවා 1,50,000 දෙනෙක් සිරභාරයට ගත්තා, ලක්ෂයක් පමණ මැරුම් කෑවා, ඒ ගණනමෙන් කීප ගුණයක් මිය යන්නට ඇති බවත්, ඒ වගේම අලුතින් අල්ලාගත් ප්‍රදේශය තෝෂලීය නම් නගරය අගනුවර බවට පත්කොට තමන්ගේ රාජ්‍ය යටතේ තිබිච්ච උපරාජ්‍ය ප්‍රදේශයක් බවට පත් කරපු බවත් සඳහන් වෙනවා. මෞර්ය අධිරාජ්‍යයේ ආරම්භය වෙච්ච චන්ද්‍රගුප්තගේ පටන් පවත්වාගෙන ආපු දිග්විජය සංකල්පය මේ කාලිංග සටනින් නිමා කරපු බවයි සඳහන් වෙන්නේ. මේ කාලිංග සටනෙන් මියගිය අය තුවාල ලැබුවන් ආදිය පිළිබඳව දැකීමෙන් ඔහු කලකිරීමට පත් වෙලා එහි ප්‍රතිඵලයක් ලෙස බුදු සමය වැළඳගත් බව සඳහන් වෙනවා. අශෝක අධිරාජ්‍යයා සිය රාජ්‍ය කාලය තුල සියලු ආගම් වලට සමානව සැලකූ බව තමයි අපිට පෙනී යන්නේ. ඒ වගේම අශෝක අධිරාජ්‍යයා විසින් තමන්ගේ රාජධානිය තුල ධර්ම මහා මාත්‍රවරු ආදිය පත් කරලා ධර්මය ව්‍යාප්ත කරන්නට, ඒ වගේම යහපත් ගුණධර්ම ලිපිවල සඳහන් කරලා සිය රාජධානිය පුරා පිහිටුවන්නට කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි අපේ බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ විශේෂ ස්ථාන දැක බලාගෙන ඒ ස්ථානවල ස්තම්භ පිහිටුවන්නටත් එතුමා කටයුතු කළා. ඒ ස්තම්භ යම් යම් ප්‍රමාණයක් අදටත් ಭಾರತයේ අපට දැක ගන්නට පුළුවන්. මෞර්ය අධිරාජ්‍යයේ යුද්ධ සේනාව පාරම්පරික, අගම්පඩි, ශ්‍රේණි යනුවෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදලා තිබුච්ච බව කෞටිල්‍ය පෙන්වා දෙනවා. සේනාව කොටස් 6කින් යුක්ත වුණා. 1 නාවික කටයුතු අංශය, 2 බඩු බාහිර ආදිය ගෙන යන අංශය, 3 පාබල, 4 අශ්වාරෝහක, 5 රථ, 6 හස්ති යන සේනාවන්ගෙන් යුක්ත වුණා. නගර පාලනය සඳහා 5 දෙනෙකුගෙන් යුක්ත කාරක සභා 6ක් පැවති බව මෙගස්තීන් සඳහන් කරනවා. 1 කාර්මික සම්බන්ධතා, 2 විදේශික ආගන්තුක සත්කාර, 3 උප්පැන්න මරණ හා සංඛ්‍යාලේඛන, 4 වෙළඳ හා වාණිජ, 5 කාර්මික නිෂ්පාදන අලවිය, 6 තීරුබදු අය කිරීම යනුවෙන් කොටස් 6කට නගරයේ ප්‍රධාන කටයුතු පරිපාලනය සිද්ධ කරගෙන ගිය බවත් සඳහන් වෙනවා. පුරාවිද්‍යාත්මක වශයෙන් අප බැලුවොත් මෞර්ය යුගයට අයත් දැනට ශේෂ වී තිබෙන කලාකෘති හා වාස්තු විද්‍යාත්මක නිර්මාණ තිබෙන තැන් ලෙස පාටලීපුත්‍ර නගරයේ නටබුන්, අශෝක ස්තම්භ හා සත්ව රූප, සාරානාත්හි තනි ගලෙන් නෙලන ලද ගරාන්දි වැට, බුද්ධ ගයාවේ කුළුණු 4ක් මත ඇති බෝධි මණ්ඩලය, ස්තූප, පිහිටි ගලෙහි නෙළූ ලෙන් ආදී වශයෙන් පුරාවිද්‍යාත්මක සාධකත් මුණ ගැසෙනවා. සාංචි ස්තූපයත් වර්තමානයේ දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයක්. මේ ආකාරයට සරලව මූලික වශයෙන් අශෝක අධිරාජ්‍යයා සහ මෞර්ය අධිරාජ්‍ය පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්. පුෂ්‍යමිත්‍ර සුංග විසින් අවසානයේදී මෞර්ය අධිරාජ්‍ය නිමාවට පත් කරනවා බෘහද්දිත ඝාතනයට ලක් කරලා. මේ විදිහටයි අශෝක අධිරාජ්‍යයා පිළිබඳව සාකච්ඡාව අපි සිද්ධ කරන්නේ. මේ වගේම තවත් ඔබට වැදගත් වැඩසටහන් රසක් කිං සච්චමග්ග YouTube නාලිකාවෙන් ඔබට හමු වෙනවා. අප සමග තවදුරටත් රැඳී සිටින්න. මෙවැනි වැඩසටහන් ඉදිරියේදීත් ඔබ වෙනුවෙන් යොමු කරන්නට අප සූදානම්. ඉතින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.